ෆ්‍රොන්සෝයා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම අලුතෙන් ආපු. ඒ කියන්නේ කාලයකට කලින් තමන්ගේ ගමේ හිටපු මිතුරියක් තමයි. නමුත් වසන්තට මේ දෙන්න ගැන සැකයක් ඇති වෙන්නේ මොන වගේ හේතුවක් නිසා වෙන්න පුළුවන්ද? වසන්ත ඇත්තටම අහිංසක මිනිසෙක් වගේ හිටියට අංකූරෙක් කියන එක පහුගිය දවස්වල දැක්ක කොටස් වලින් අපිට පැහැදිලිතාවයක් ඇති වෙලා තිබුණා. ෆ්‍රොන්සෝයා කතාවේ නිරීක්ෂණය ඉතාමත් නිවැරදි සහ තර්කානුකූලයි. වසන්ත කියන්නේ බැලූ බැල්මට නිහඬ අහිංසක චරිතයක් වගේ පෙනුනත් ඔහු තමන්ගේ පවුල සහ ව්‍යාපාරික අධිරාජ්‍ය ආරක්ෂා කරගන්න ඉතාමත් සූක්ෂම ලෙස සැලසුම් කරන අයෙක්. රාජු සහ රෝම ඇතුළු පිරිස මෙල්ල කරන් නගරාධිපති දැමූ මේ අම්ම සහ දුව කියන තුරුම්පුව වසන්තට එරෙහිව පාවිච්චි කරන්න හැදුවත් වසන්තයේ උගලට අහුවෙන්නේ නැති බව නම් පැහැදිලි. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සිදුවිය හැකි ප්‍රධාන කරුණු 3ක් අපි කියන්න සූදානම්. ඩබල් ගේම් එකක් ගැසීම. මේ කාන්තාව තමන්ගේ පැරණි මිතුරියක් වුවද ඇය දන්නා ක්‍රියා කරන්නේ නගරාධිපතිගේ ඔත්තුකාරියක් ලෙස බව වසන්ත තේරුම් ගනීවි. එහිදී ඔහු කරන්නේ ඇයව පන්නා දැමීම නොව ඇය හරහා නගරාධිපතිට වැරදි තොරතුරු යැවීමයි. නගරාධිපති හිතාගෙන ඉඳීවි වසන්ත තමන්ගේ පාලනයට ගත්ත කියලා. නමුත් ඇත්තටම නටන්නේ වසන්තගේ පදයටයි නගරාධිපති. නගරාධිපතිගේ දුර්වලතා සෙවීම. වසන්ත මේ කාන්තාව ලවා නගරාධිපතිගේ රහස්‍ය තොරතුරු සහ ඔහුගේ ඉදිරි සැලසුම් මොනවාද දැන ගැනීමට උත්සාහ දරනු ඇත. මිතුරිය ළඟින් තබා ගන්න, සතුරාව ඊටත් වඩා ළඟින් තබා ගන්න කියන න්‍යාය වසන්ත මෙතනදී පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. රාජු සහ රෝමා ආරක්ෂා කිරීම. නගරාධිපතිගේ ඉලක්කය රාජු සහ රෝමා මෙල්ල කිරීමට වුවත් වසන්ත මේ කාන්තාවන් ලවා නගරාධිපතිව මුලා කරමින් තම ගමේ කොල්ලන්ට එල්ලවන පීඩනය ලිහිල් කරනු ඇතැයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. වසන්ත සැබෑ මොලකරු ලෙස මෙහිදී ඉස්මතු වනවා නිසකයි. අවසාන වශයෙන් වසන්ත මේ කාන්තාව තමන්ගේ නිවසට හෝ ව්‍යාපාරයට සම්බන්ධ කරගන්නේ ඇය කෙරෙහි ඇති විශ්වාසයට වඩා ඇය හරහා නගරාධිපතිව කොටු කර ගැනීමට බවයි පෙනෙන්නට තියෙන්නේ. ඉතින් රෝමයි රාජුයි කියන්නේ ඉතාමත් ඉක්මනින් කෝපයට පත්වන වගේම තමන්ගේ ප්‍රේමවන්තිය කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න පවුලට එරෙහිව එන ඕනෑම බලවේගයකට කෙලින්ම මුහුණ දෙන්න ඉන්න චරිත දෙකක්. මේ කාන්තාවන් දෙදෙනා නගරාධිපතිගේ ඔත්තුකාරියක් බව දැනගත් විට ඔවුන්ගේ බලාපොරොත්තු වෙන්න පුළුවන් ප්‍රතිචාර කීපයක් තියෙනවා. රෝමගේ රාජුගේ ආවේගශීලී ප්‍රතිචාරය. රෝම රාජු සාමාන්‍යයෙන් ඉවසීම අඩු චරිතයක් නිසා මේ රහස දැනගත් වහාම එම කාන්තාවන් දෙදෙනාට දැඩි ලෙස ප්‍රහාර එල්ල කිරීමට හෝ ඔවුන් නිවසින් ඒ කියන්නේ ඒ වත්තෙන් එලවා දැමීමට කටයුතු කරන්නට ඉඩකඩක් තිබෙනවා කියලයි මං ඔයාට මේ වෙලාවේ මතක් කරන්නේ. රාජු රෝමට වඩා තරමක් කල්පනාකාරී වැඩ කරන කෙනෙක් නිසා ඔහු වසන්තගේ පණිවිඩ හුවමාරු කිරීමේ සැලසුම උදව් කරන්නට ඉඩකඩක් තිබෙනවා. නමුත් රාජුම කාන්තාවන් බිය ගන්නවා ඔවුන්ව නගරාධිපතිට එරෙහිව ඩබල් ඒජන්ට්ලා ලෙස පාවිච්චි කිරීමටත් පෙළඹිය හැකියි. පියා සහ දරුවන් අතර ගැටුම. විශේෂයෙන්ම නගරාධිපතිගේ පුතා සහ නගරාධිපති අතර ප්‍රශ්න ඇති කරන්න මේ ගෑනු ළමයන් පාවිච්චි කරන්න කඩක් තිබෙනවා. විශේෂයෙන්ම නගරාධිපතිගේ පුතා එක්ක මේ ගෑනු ළමයව සම්බන්ධ කරන්න අනිවාර්යයෙන්ම රෝම රාජු කටයුතු කරයි කියලයි මං ඔයාලට කියන්නේ.